මෙරට පළාත් පාලන මැතිවරණය අවසන් වුණේ දේශපාලන වේදිකාවම උණුසුම් කරවමිනුයි. එහිදී ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට ජනතාව විසින් රතුවැලියක් ලබා දෙන්නට කටයුතු කර තිබෙන බව දේශපාලන විද්වතුන් පවා මේ වනවිට පිළිගමින් සිටිනවා. එහිදී මෙරට පළාත් පාලන ආයතන 339න් ආයතන 266ක ජයත අහුරු කරගන්නට වත්මන් ආණ්ඩුව සමත් වුණා. කෙසේ වෙතත් ඉන් පළාත් පාලන ආයතන 186ක පැහැදිලි බහුතර දිනා ගන්නට ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට නොහැකි වීම මේ වනවිට දේශපාලන ශේෂ්ත්‍රයේ දැඩි ආందోලනයකට තුඩු දී තිබෙනවා. මේ හේතුව නිසාම එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවට විපක්ෂයේ සහයෝගය අපේක්ෂා කිරීමටයි මේ වන විට සිදුව තිබෙන්නේ. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටීලුනි සිල්වා මහතා සඳහන් කර තිබුණේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පරාජිත දේශපාලන පක්ෂ සමග එක්වී මෙම ආයතනවල බලය පිහිටුවීමට තම ආණ්ඩුව සූදානම් නොමැති බවයි. එසේ වුවද ස්වාධීන දේශපාලන පක්ෂ හා පුද්ගලයන් සමග එක්වී බලය පිහිටුවීමට ඔවුන් බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කර සිටියා. ඉතින් ඒ වගේම ආණ්ඩුවට පැහැදිලි බහුතරය දිනා ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයේ පක්ෂ හා කණ්ඩායම් සමග එක්වී පිහිටුවීමට තම පක්ෂයේ සූදානම් බව සමග ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. කොළඹ මහනගර සභාව ඇතුළු බොහෝ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට මේ වන විටත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වමින් සිටින බවද ඒ මහතා සඳහන් කර තිබුණා. ඉතින් මේ වන විට වැඩිම කතා බහට ලක්ව තිබෙන්නේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳවයි. මෙවර මැතිවරණයෙන් කොළඹ මහනගර සභාවේ සභිකයන් 117 දෙනෙකු පත් කර ගැනීම සඳහායි දේශපාලන පක්ෂ තරඟ වැදුනේ. එහිදී ජාතික ජන බලවේගයට දිනා ගැනීමට හැකි වුණේ සභිකයන් 48ක් පමණයි. විපක්ෂයේ සියලුම පක්ෂවලට එහිදී ආසන 69ක බලය හිමි වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වනට ආණ්ඩු පක්ෂයත් ඒ වගේම සමග ජන බලවේගයත් කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දැඩි තරඟයක නිරත වන බව වාර්තා වනවා. එහිදී වත්මන් ආණ්ඩුව මුදල් වියදම් කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක් කරගැනීමේ සූදානමක නිරත වන බවද සඳහන්. ඒ බව අද පාර්ලිමේන්තුවේදී සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එන්. මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා. එහිදී ඔහු සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කිරීමේ සූදානමක් පවතින බවත් දැනටමත් ආණ්ඩු පක්ෂය හා එක්වන ලෙස ඔවුන්ට ආරාධනා ලැබෙමින් පවතින බවයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ තනි පක්ෂයක් ලෙස තම පක්ෂය කොළඹ මහනගර සභාව ජයග්‍රහණය කර තිබෙන නිසා එහි බලය පිහිටුවීමට තම පක්ෂය සූදානම් බවයි. කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට තම පක්ෂයේ සහාය සමග ජන බලවේගයට ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන මහතා සඳහන් කර තිබුණා. ඉතින් කොළඹ මහනගර සභාවේ බලය කුමන පක්ෂයේ දිනා ගනිවිද යන්න මේ වනට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. ඒ කෙසේ වුණත් මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සිය ඡන්ද පදනම විශාල සංඛ්‍යාවකින් අඩු කරගෙන තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එහිදී පසුගිය මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද පදනමෙන් ලක්ෂ 23කට ආසන සංඛ්‍යාවක් මෙවර මැතිවරණයේදී ඔවුන් අහිමි කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ උපාධි ප්‍රශ්නයෙන් පටන්ගත් ආණ්ඩුවේ බුරු ප්‍රකාශයන් මෙම මැතිවරණ ප්‍රතිඵලයට හේතු වී ඇති බවයි. ඒ වගේම වත්මන් ආණ්ඩුවේ සමහර මැති ඇමතුරුන් කළ සමහර බුරු ප්‍රකාශ මෙන්ම ඔවුන්ගේ උද්දච්ච හැසිරීමද මෙම ප්‍රතිඵලයට හේතුව බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.